අපේ තාත්තට රහස් සිතියමක් හම්බ වුණා. ඒකේ තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර. මේ සිතියම තාත්තගෙන් ලබා ගන්න අපි ගමන් කළ නැවේ නියමුවත් දඟ දැම්මා. තාත්තට බොහෝම හිරහැර කරන්න ආවා. ඔය අතරේ තමයි නැව කුණාටුවකට අහු වුණේ. නැව සුම් වුණා. තාත්තට මොනවා වුණාද දන්නේ මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුට් දූපතට. ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ. ඒ අය හිතුවේ මං සතුරෙක් කියලා. ඒ වුණත් කුරුමිටි රජ්ජුරුව උකුස්සකින් බේරගත්තු නිසා ඒ අය මාත් එක්ක යාළු වුණා. දැන් ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක. මේ දූපතේවත් මිනිස් වාසයක් තියෙනවද දන්නේ නැහැ. නැති වුණොත් අපිට කෑමක් නැහැ වතුරක් නැහැ. බලමු. කොහොම හරි පිරිසුදු වතුර හොයාගන්න ඕනේ නැවට ගෙනියන්න. තවත් හතුරෝ ඇවිල්ලාද? මේක හරියන්නේ නැහැ. යෝතයෝ. ඔව් ඉක්මනට ගිහිල්ලා අපි ගලිවලට මේක කියමු. යමු. ඔය ගෙඩි පා ගන්න එපා. මොකක්ද සද්ද? කැලෑ සතෙක් වෙන්න ඇති. අපි ඌව බය කරලා පන්නමු. වැදුනා මේලේ. අර ගෙඩියේ රතු ඉස්මනේ ඔය. එනවා. මේක හරියන්නේ නැහැ දේවයන් වංශ. තව තඩි යෝධය වගේක් ඇවිල්ලා අපිව චප්ප කරගෙන යන්න මේ හැදුවේ. ඒගොල්ලෝ අපිට වෙඩි තියන්න හැදුවා. ඒගොල්ලෝ මොන වගේ අයද? එතකොට මට කියන්න පුළුවන් උන් කවුද කියලා. කියනු ඔවුන්ගේ හැඩහුරුකම්. දේවයන් වහන්සේ උන් අපි යාන්තම් දැක්කේ. ඒ උන් ආවේ හොඳකට නම් නෙවෙයි. මේක නම් හරියන්නේ නැහැ. උන් ගලිවර තරම් උසයි. තාත්තද දන්නේ නැහැ. ගලිවර් ඒ ඔයාගේ තාත්තා වෙන්නත් පුළුවන් නේද? එහෙමයි දේවයන් වහන්සේ. ඒ මගේ තාත්තා වෙන්නත් පුළුවන්. ලොකු දෙයක් ගලිවර්ට තාත්තා හම්බ වුණා නේද? එහෙම වුණොත් නම් ලොකු දෙයක්. තාම නෑනේ මේ දේශීරාව මතු උනේ. තව හාරනවා ළඟම වතුර ඇති. ආයිබෝවා. තරුණ ගැටේ. මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? මුකුත් නෑ. මම අඳුරන කෙනෙක් ඉන්නවද කියලා බලන්නයි ආවේ. එහෙමද? අපිත් තාම මුන්නේ වඳුරන්නේ නෑනේ. කොහෙද ඉන්නේ ළමයා? අර කන්දට එහා පැත්තේ. සමාවෙන්න. මං යනවා. මිනිහා මොකද මෙහෙ තනියම කරන්නේ? ඔව් අපි මිනිහා පස්සෙන්ම යමු. එතකොට අපිට පුළුවන් වෙයි වතුර තියෙන තැනක් මිනිහගෙන්ම දැනගන්න. අර පඳුරු වස්සට රිංගුවා නේද මිනිහා? කොහාට වුණාද මේක? හරිම පුදුමයක් නේ. ඇත්තමයි. හරියට සෙල්ලම් ගෙවල් වගේ. සෙල්ලම් ගෙවල් නෙමෙයි. ඇත්ත කුරුමිට්ටෝ ඉන්නේ. මං හිතන්නේ අපේ ලොක්කා හරියට කැමති වෙයි මුන්ව දැක්ක ගම. වතුර ඕන නෑ. අපි නැවට ගිහින් කියමු. ඔබලා ඔය කියන කතාව ඇත්තක් නම් මගේ මේ ෂෝ එකට මේ අල්ලපු සත්තුන්ට වඩා දහස් ගණනක් වටිනවා ඒ කුරුමිට්ටු ටික. තේරුණාද? අපි දැම්මම යමු. මං පෙන්නන්නම් තැන. නැව නංගුරන් දානවා මෙතනම. මම කොහොම හරි මේ කුරුමිට්ටන්ව අල්ල ගන්න ඕනේ. තේරුණාද? හොඳයි සර්. ඉක්මනට යමු. ඒ කුරුමිට්ටන්ගේ නගරයට මාව ඉක්මනට ගෙනියන්න ඕනේ. තේරුණාද? හොඳයි සර්. අපි යමු. පොඩි අයගේ පික්නික් එක නම් බොහොම අගේ. හොඳට කෑවා. ගලිවර් හොඳට සතුටුනා නම් මටත් සතුටුයි. මට යන්න හිතක් නෑ. මට ඕනේ දැන් මෙතනට වෙලා පොඩ්ඩක් නිදා ගන්න. මටත් එහෙමයි. මට නම් නිින්ද හරියන්නේ මට නම් පියතුමා ඉක්මනින් එන්න කිව්වා. එහෙමනම් මං එක්ක යන්නම්. අපි මාලිගාවට යනවා. හොඳට නිදා ගන්න. හරියන්නේ. 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 හරි පුදුමයි. දැක්කේ නැත්තම් මම විශ්වාස කරන්නෙත් නෑ. වාසනාව. අපි යමු. මම මේක කැප්ටන් කට්ලස්ට පෙන්නුවාම එයා පුදුම වෙයි. මේ කැප්ටන් කට්ලස්ගේ නැවද වාසනාවක් පෑදුනා. මේ මොනවද කරන්නේ? යන්න දෙනවා. ඔව් අපිට යන්න දෙනව නැත්තම් දුක් වෙන්න වෙයි. අපි කරදරේ වැටුණා. තමසට නම් කවදාවත් හරියන්නේ නැහැ. ඔව්. මුන් ටිකව මම ෂෝ එකට පෙන්නුවාම කෝටි ගණනක සල්ලි මට ලැබෙනවා. ඔව්.
මේක නම් බොස් සීනකින්වත් හිතුවේ නෑ. උදෙන්ම අපි නැව දියත් කරමු. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් කොහෙට? ආසාවෙන් සතුටෙන් ඉන්නවා තමුසෙලා ටික. තේරුණාද? තමුසියෝ බලන්න අපිට කිසිම ආසාවක් නැහැ. පොඩ්ඩක් ඉන්නවා. අපෝයි රැවුලේ එල්ලෙන්න හිතයි. මේක නම් හරියන්නේම නැහැ. කැප්ටන් කට්ලස් පොඩ්ඩක් මෙහාට එනවකෝ. මම කැප්ටන් ලීච් මතක නැද්ද? ලීච් මම හිතුවේ මූදුපත් උනායි කියලා. මොනවද උඹ කරන්නේ ඔය පාළු දූපතේ? ඒක දිග කතාවක්. දූපත පාළු නෑ. මේකේ නිදහන් වස්තු තියෙනවා ලක්ෂ කෝටි ගාණක් වටින. නිදන් වස්තු? ගලිවර් කියන කොල්ල ගාව තමයි මැප් එක තියෙන්නේ. අනික උදව් කරොත් ඒක ගන්න මම තමුසේ දෙකෙන් භාගයක් දෙනවා. මම කැමතියි. මොනවද මගෙන් කරන්න ඕන? ගලිවර් එයාගේ යාළු කුරුමිට්ටෝ බේර ගන්න දැන් ඒවි. ඒ ආවහම අපි මොකෝ දන්නවද කරන්න ඕනේ? මම ගලිවර් ගාවට කිව්වෙන්නම්. අපේ පික්නික් ගිය කට්ටිය තාම මාලිගාවට ඇවිත් නැහැනේ ගලිවර්. කාලා ඒගොල්ලෝ ගුරු හොඳටම නිදි ඇති. මම නම් හිතන්නේ මෙච්චර වෙලා බුදියනවාද? පුදුම වැඩ. ඔයයි මමයි ගිහිල්ලා බලමු. හා මෙන්න මෙතන ඒගොල්ලෝ හිටපු තැන. බලන්න ගලිවර් හ්ම්? අර ලොකු අඩිසලකුණු. මිනිස්සු 3 දෙනෙක්ගේ. අනේ ගලිවර් ඒගොල්ලන්ට කරදරයක් වෙලා. කුමාරි මේ වෙලාවේ කලබල වෙන්න හොඳ නැහැ. නැවෙන් ආපු මිනිස්සු වෙන්න ඕනේ. ඒගොල්ලෝ නැවට අරන් ගිහිල්ලා වගේ මට පේන්නේ. අනේ ගලිවර් දැන් අපි මොකද කරන්නේ? මම නැවට යනවා. ඒකයි කරන්නේ. මමත් වාගේ උදව්වට එන්න. බෑ. ආ ඔයා මාලිගාවට ගිහලා රජතුමාට කියන්න. හිටු ඉක්මනට ඵලයන්. මම කිව්වා හරිද? ඔය ගලිවර් එන්නේ යාළුවෝ බේර ගන්න. මිනිහා හිතනවා කොටේට හැංගිලා ආවොත් අපි රැවටෙයි කියලා. මිනිහට නැවට එන්න අපි උදව් කරමු. ඒක හොඳ අදහස. ඒකෙන් නගින්න මිනිහා එනවා. අපි දැන් හැංගෙමු. වරෙන් පුතා අපි ලෑස්තිව තමයි ඉන්නේ උඹ නැවට නගිනකල්. තේරුණාද? Hey, ලීච් ගලිවර් ඔබ හිතුවද මම යන්නම ගියයි කියලා? මේ ඉන්නේ කැප්ටන් කට්ලස්. ආයිබෝවන් කොහමද යාළුවා? තවත් හොර කප්පිත්තෙක් වගේ. ඒ සෙල්ලම් අපිත් එක්ක බෑ දන්නවද? දඟලන්න නැතු ඉන්නවා. හරිද? ඔය තියෙන්නේ නිධානේ මැප් එක. කැප්ටන් කට්ලස් දොර අරිනවා. ඔස් ඇවිල්ලා ඉන්නේ. මොකද මේ? මට සද්දයක් ඇහුණා. ඒ සද්ද කරන්නේ සත්තු. එහෙමද? මම යනවා කැබින් එකට. අපි පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පිටත් වෙන්න ඕනේ. රයිට් සර්. හොඳයි බොසාව පන්නපි එක. දැන් මේ කොල්ලව බැඳලා කුදලලා තියමු. බොසාට මිට්ටු අපිට නිධානේ. ඒව හරි. අපි අදම ගන්නවා ඒ නිදානේ. දැන් හොයමු මිතුරන්ව. අපි ගැන ගලිවර් දන්නවද දන්නේ නැහැ. දැනගත්තත් වැඩක් නැහැ. මේක හරියන්නේ මන් දන්නවනේ. එහෙමද? මාව කොටු කරගෙන ඉන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ ඔක්කොම කම්බින් නවනවා. අපේ රට වෙනුවෙන් අපේ ජීවිතේ පුදන්න ඕන. අපි ජීවිතේ පුදලා උන් පත්තරේ දාන්න. අදිනවා ඔක්කොම එක දැන් මේක. අදිනවා.
හරියන්න. ආතෝයි මං කිව්වේ. මං කිව්වේ ඕක වැඩ කරන්නේ නෑ. මං දන්නවනේ. උඹලා වගේ උන් ඉන්නකොට වැඩ කරන්නෙම නෑ. මම මේ කම්බිය කපලා දාන්නද? අන්න හොඳයි. මොකෙන්ද කපන්නේ? නියපොතු කපන එකේ. හරියයි. ඕක නම් හරියයි. ඕක හරියන්නේ නෑ ගොයියෝ. ඕක පවුරු ගගා ඉන්නවට වඩා හොඳයි මේ. හලෝ මේ අහනවා. අපි ඉල්ලන දෙයක් දීලා නිකන් ඉන්නවා. ඉවරයිනේ. මං හිතුවා හරියටම හරි. අගුල දාලානේ. අර කවුළු වස්සෙන් රිංගන එක තමයි යන්න තියෙන එකම පිළිවෙල. අර බලනවාකෝ. අර ඊ ගලිවරනේ. ඕවා හීන. ඕවා නම් හරියන්නේ නෑ කොහොමත්. ගලිව බලාගෙන. හිර වෙන්න එපා. සද්ද කළොත් නම් හරියන්නේම නෑ. මම දන්නවා. ඔව්. ඉක්මන් කරලා මෙතනින් පැනගමු. අනේ මන්ද හරියන්නේ නෑ. හරියන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. කතා නැතුව ඉක්මනට එළියට එනවා යාගන්න. අරුන්ට නොපෙනෙන්න අපි ආගන්න ඕනේ. බය වෙන්න එපා. බලාගෙන ගලිවර්. අපි ඉන්නවා. අපිව මේ පාර නම් හවු වෙනවමයි. හරියන්නේ නෑ. ඔව්. සාක්කුව ඇතුළට වෙලා හිටියොත් අහුවෙන්නේ නැහැ. දැන් සද්ද ඕනේ නැහැ. අපිව අට කළා. අපිට නම් ගැලවෙන්න බෑ. ඔව්. එක විදිහක් තියෙනවා. අපි මේ සත්තු ටික නිදහස් කළොත් නිදහස් කරන්න. අපේ පස්සෙන් උන් එළවයි. හරියන්නේ නෑ කොහොමද? නෑ එහෙම වෙන්නේ නෑ. මිනිස්සු සත්තු ටික අල්ලගන්න හදනකොට අපිට පුළුවන් පැනගන්න. පුතා. වරෙන් එළියට. මොකක්ද ඔය සද්දේ? ප්ලෑන් එක වැඩ කරනවා. ගෝරිල්ලට නම් මේක හරි සෙල්ලමක්. හරියට එනවා. හරි සර්කස් කාරයෙක්නේ. බමර ගහනවා.
ගහනවා. පැනගන්න වෙලාව. ලෑස්ති වෙන්න. අපි මේ පැත්තට යමු. ඒකෙන් කමක් නෑ. මැප් එක මට දෙනවා. මටත් බොරු කළා නේද? ඒවා එහෙම තමයි. දෙනවා මැප් එක මෙහාට. මේක පාඩුව මම ගන්නවා. ස්තුතියි ලීච්. දැන් අර ගහ ගාවට යනවා. මම නිදාන ගන්නකම් ඔන්න ඔහම ඉන්නවා. තව ටික දුරයි. විරලි බෝට්ටුවක් නේද අර? මේ ඒගොල්ලන්ගේ අඩිපාරවල් නේද? කැලේ පැත්තේ ගිහින් මං දන්නවා උන් අල්ලන විදිය. හරියන්නේ නැහැ. ඉක්මනට යන් අපිව හවුවෙන්ඩයි යන්නේ. ලීච්චෝ බැඳලා දාලා. හරි වැඩේ කවුද ඒ කළේ? මට පේන්නේ එයාගේ යාළුවම පාවා දීලා. ඒක හොඳ වැඩක්. ඒ වුණත් අපි ගැලවෙන්නේ කොහොමද? හරියන්නේ නැහැ. ඒක බොහොම ලේසි. ලීච්චෝ නිදහස් කරමු. එයා යයි කට්ලස් පස්සේ. අපි ඔයා දකි. එහෙම වෙන්නේ නෑ. අපි පොඩිනේ හෙමින් පස්සෙන් කිට්ටු කරමු. ඒක නම් කොහොමත් හරියන්නේ අහ, මට කට්ලස් සම්මුණොත් කරන වැඩේ මම දන්නවා. ඔව්. කැඩුනා. ලනුව කැඩුනා. හොඳයි දැන් බලමු නිධානයේ කාටද අයිති වෙන්නේ කියලා. ඒ වැඩේ හරි. දැන් මොනවද කරන්නේ? ලීච්චෝ ලුහු බඳෙමු. බෝතලද? දැන් මගේ වාරේ. ලීච් ඉඳන් පොඩක් ඉන්නවා. ඔබ මට හොරෙන් නිධානය ගන්න හැදුවා නේද? දීපන් ඔක මෙහෙට. දෙන දැන් මම පෙක. අන්න හුලගේ පාවෙලා යනවා මම පෙක. මම කොහොම හරි හොයාගන්නවා මැප් එක. කොට ඉස්සෙල්ලා මම මේ පැත්තෙන් ගිහිල්ලා හොයා ගන්නම් මැප් එක. බාරි හවුල්කාරයෙක් තමයි. ඔළුවත් ගෙඩි ගැහුණා. අසව් ලිලිපුට් නගරේ වැසියනි ගලිවර් අපට කළ සේවයට උපහාර වශයෙන් අපේ නගරේ යතුර ගලිවර්ට පිරිනැමීමටයි මා සැරසී සිටින්නේ. ජය වේවා ජය වේවා. මේ දැන් ඔය යතුර මට දෙන්න. යතුර මෙයා ගාව තිබුණා. මොනවා බොරු කියන්න හදන්න එපා. මම දන්නවනේ ඕක නැති කරයි කියලා. ඕකනේ හරියන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම කරදර වෙන්න එපා ඒවට. අපිට තියෙන්නේ දොරවල් ඇරලා තියෙන එකයි. යතුර නැතුවට කමක් නැහැ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එහෙම නේද ගලිවර්? ජය වේවා ගලිවර රාසිරි ගලිවර